හැමෝටම අයිබෝවන්. අපි අද හාමෝනික් ට්‍රේඩිං ටියුටෝරියල් එකේ අන්තිමටම කතා කරන තියරි ටික කතා කරන්න. ඒ කියන්නේ මේ ටික පොඩ්ඩක් ඇඩ්වාන්ස් කියලා අදහස් කරන්නේ පොඩ්ඩක් විතර මේ දේ දෙපාරක් තුන් පාරක් බලලා ඔළුවට දාගන්න වෙන කොටස් ටිකක් තියෙනවා. අපි මේ දේ මුලින්ම ඒ කියන්නේ පැටර්න් එකක් වැලිඩේට් කරන කන්ෆර්මේෂන් එකක් ගන්න කොහොමද කියන එක තමයි මෙතනින් කතා කරන්නේ. ඊට පස්සේ එන්ට්‍රි එකක් ගන්න කොහොමද කියන එක ඔයා මෙතනින් තීරණය කරන්න පුළුවන්. මෙතන මුලින්ම තියෙනවා BAMM කියලා. ඒක තියෙන්නේ විශේෂිත වූ එක පැටර්න් එකකට තියෙන කන්සෙප්ට් එකක් ඒකේ කියා දෙන්නේ. ඊට පස්සේ අපිට වැදගත්ම කොටස තියෙන මෙතන RSI plus BAMM කියන කොටස කතා කරනකොට තමයි අපිට වැදගත්ම කොටස තියෙන්නේ. හරි. අපි දැන් කතා කරගෙන යමු. මේ මෙතන විශේෂයක් තියෙනවා. මෙතන මේ ස්කොට් කානි කියන්නේ ඔය දැන් හාමොනික් කන්සෙප්ට් එක මුලින්ම නෙවෙයි ඒ කියන්නේ ලෝකෙට හඳුන්වා දීපු කෙනා. හඳුන්වා දීපු කෙනා කියන්නේ එයා හොයාගත්ත නෙවෙයි හාමොනික් පැටර්න් හොයාගත්ත කෙනා නෙවෙයි හඳුන්වා දීපු කෙනා. හාමොනික් පැටර්න් හොයාගත්ත කට්ටිය ගැන කිසිම සඳහනක් කොහෙවත් නැහැ. අපිට තියෙන්නේ හාමොනික් පැටර්න් හඳුන්වා දීපු කෙනා තමයි මෙයා. ඒ වගේම රිසර්ච් කරලා තව ටිකක් ඉස්සරහට අප්ඩේට් කරගෙන යන්න දැන්ට ඉන්නේ මෙයා. මෙයාගෙන් තමයි මමත් මෙයා ෆලෝ කරලා තමයි මමත් ඉගෙන ගත්තේ. මෙයාගේ පොත් 4ක් එහෙම තියෙනවා. ඔය කට්ටියට මම මුලින් කිව්වද මතක නැහැ. මම අන්තිමටම කියනවා මම මේ ඉගෙන ගත්ත බැරි කියලා. එහෙම කියන්න හේතුව මම ඔක ඉගෙන ගන්න යනකොට මට ඒක කම්ප්ලෙක්ස් වැඩි. ඒකට පිළියමක් විදිහට තමයි දැන් මම මේ කම්ප්ලෙක්ස් වැඩි නිසා ගොඩක් කට්ටිය දේ අතහරිනවා. හාමොනික් ට්‍රේඩින් කන්සෙප්ට් එක කියන එක අතහරිනවා. මුලින් යනකොටම කම්ප්ලෙක්ස් එයා කියා දෙනවා පොඩ්ඩක් බැරෑනුම් වැඩි. ඊට පස්සේ ඒක අතහරින්න නැතුව පොඩ්ඩක් තව ටිකක් ගියාම තේරෙනවා සිම්පල් මෙතඩ් එක පොඩ්ඩක් කියා දෙනවා සිම්පල් විදිහට. එයාගේ පොත් 4 කියවම ඒක තේරෙනවා. ඒක තමයි අර YouTube channel එක බැලුවම කම්ප්ලෙක්ස්. හරි. අපි දැන් කතා කරන්න යන මෙතන ඉඳන් මේ තියෙන බැට් පැටර්න් එක. හොඳයි. මේක සරල දෙයක්. බැට් පැටර්න් එකේ තියෙන විශේෂම දෙයක් තමයි මෙන්න මෙතනින් අර බැට් පැටර්න් කියන එකේ මේ තේරුම බැට් ඇක්ෂන් මැග්නට් මූව් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ බැට් පැටර්න් එකට පොදු වෙච්ච දෙයක්. එතකොට මෙතන බැට් පැටර්න් එක අඳිනකොට මෙතන B පොයින්ට් එක බ්‍රේක් කරනකොට මෙයා කියන්නේ අපිට එන්ට්‍රි එකක් ගන්න බලන්න පුළුවන් කියලා ගොඩක් වෙලාවට. මොකද මෙතන ඉඳන් මෙතනට අනිවාර්යෙන් යනවා කෙනෙක් කියන්නේ. ඒ කියන්නේ අනිත් පැටර්න් වලට සාපේක්ෂව මෙන්න මේ ලෙවල් එකටම ගොඩක් වෙලාවට බැට් පැටර්න් එක වැඩ කරන්න තියෙන සම්භාවිතාව වැඩි කියන එක. සමහරක් පැටර්න් තියෙනවා පොටෙන්ෂියල් රිවර්සල් zone එකට යන්න නැතුව හැරිලා යනවා. මේක එහෙම නැහැ. මේක එතනට යන්න තියෙන සම්භාවිතාවය ඇතරි මෙතනින් ඊට වඩා ට්‍රේඩ් එකකට එන්ට්‍රි එකක් ගන්න පුළුවන් කියලාත් එයා කියනවා. එයා රිසර්ච් කරලා බලලා තමයි කියන්නේ. එතකොට ඕක තමයි සරලම එකේ කියලා ඔයාට මේ බැට් පැටර්න් එකක් ඇඳුණු පළියට මෙතන බ්‍රේක් කරන පළියට එන්ට්‍රි ගන්න යන්න එපා කවදාවත්. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ 0.5 ලෙවල් එකනේ තියෙන බැට් පැටර්න් එක. ඒක බ්‍රේක් කරනවා ගන්න පුළුවන් කියන එක තමයි මෙතන කියන්නේ. BAMM ටික. ඊට පස්සේ ඒකෙම අපි කලින් කතා කරේ පොලිෂ් එක. මේක ඇවිල්ලා බෙයාරිෂ්. මේක ඔය කට්ටියට රැඳලා බලන්න තමයි තියෙන්නේ. අපිත් ප්‍රැක්ටිකල් කරනකොට ඕක කරනවා. ඒ වුණාට ඊට කලින් ඔයාලා රැඳලා බලන්න. ඊට පස්සේ මේ මෙතඩ් එකම තව වැඩ කරන එක තමයි AB සමානයි CD පැටර්න් එක. ඒකෙත් B පොයින්ට් එක බ්‍රේක් වෙනකොට අපිට එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. ඒක හැබැයි පොඩි ට්‍රේඩ් එකක් වගේ තමයි සෙට් වෙන්නේ ගොඩක් වෙලාට. අර දැන් ඕල්ටර්නේට් විදිහට ගියොත් ඕල්ටර්නේට් AB සමානයි CD විදිහට ගියොත් මේක සාමාන්‍ය ලොකු ට්‍රේඩ් එකක් වෙනවා. මේ විදිහට ගියොත් ඒක පොඩි ට්‍රේඩ් එකක්. මේකත් ඒ වුණාට
යූස් කරන්න පුළුවන්. ඒකෙම බෙයාරිෂ් එක මේ දේවල් විශේෂයෙන් කතා කරන්න යන්නේ මට මං විශේෂයෙන් කතා කරන්න යන්නේ මේ දේවල් ඔයාට මේ විදිහට කියලා දෙනකොට තේරෙනවා වගේ මේ දේවල් එච්චර ලොකුවට ෆලෝ කරන්න ඕනෙත් නැති දේවල් විදිහට තමයි මම දකින්නේ. ඒ කියන්නේ ඒක සරලයි. ඊට පස්සේ මේක තමයි විශේෂම කොටස ෆයිනල් RSI BAMM රිවිව්. මේක තමයි අපිට අදාළම කොටස. මෙන්න මේ කන්සෙප්ට් වලට එකඟව ඔයාට ට්‍රේඩ් කරන්න තියෙනවා නම් ඒක තමයි හොඳම ට්‍රේඩ් එකක්. හරි. අපි දැන් එකින් එක ඉස්සරහට බලන්න. initial test of the extreme RSI limit කියලා තමයි මේවා ඉස්සරහට පෙන්නනවා. මේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ RSI එකත් එක්ක කොහොමද මේ අපේ පැටර්න් මේ බලන්නේ. RSI එකත් එක්ක බලලා අපි ලොකු කන්ෆර්මේෂන් එකක් අරගෙන එන්ට්‍රි එකක් ගත්තොත් ඒක සාර්ථක වෙන්න තියෙන සම්භාවිතය වැඩි කියලා කියන්නේ. මෙතන ඉඳන් මේ කියන්නේ මේක දැන් ඉස්සරහටත් කතා කරනවා. මෙතන ඉඳන් ලේසි අඳුරගෙන යන්න අපි. මේක අර RSI වල 30 ලෙවල් එක තියෙනවනේ. 30 ලෙවල් එකට යටින් මේ විදිහට W එකක් හැදුනොත් ඒ කියන්නේ 30 ලෙවල් එකට යටින් හැදෙනවා නම් W එකක් 70ට උඩින් හැදෙනවා නම් M එකක්. එතකොට ඒක 30 ලෙවල් එකට යටට ගිහිල්ලා මෙහෙම W එකක් හැදිලා මෙන්න මෙතනින් 30 ලෙවල් එක බ්‍රේක් කරන පොයින්ට් එක තියෙනවනේ. අන්න එතකොටම හැදෙන බුලිෂ් චැනල් එක. එතකොටම හැදෙන්නේ බුලිෂ් චැනල් එකක්. කොහොමද? බුලිෂ් චැනල් එකේ ලෝ එක අපි මාක් කරගන්නවා මෙන්න මේ විදිහට. හොඳද? ඊට පස්සේ ලෝ එක මාක් කරගන්නවා. ඊට පස්සේ ඔයාට මේ විදිහට හිතන්න පුළුවන්. කියන්නේ 1.0 මේ විදිහට රිට්‍රේස්මන්ට් ටූල් එක ගන්නම මෙන්න මේ X අතර මේකේ දීලා තියෙන විදිහට 1.13යි 1.618යි අතරට මාකට් එකේ එන්න පුළුවන් පහළට. මේක බ්‍රේක් කරගෙන පහළට ඇවිල්ලා තමයි උඩට යන්න පුළුවන් කියලා කියන්නේ. එතකොටත් ඒ බ්‍රේක් කරන්න එන තැන, ඒ කියන්නේ ආයි හැරෙන පොයින්ට් එක අපිට මේ රේන්ජ් එක ඇතුලේ හැරෙන පොයින්ට් එක මෙන්න මේ විදිහට වෙන්න පුළුවන්. ඒ කියන්නේ 70න් පහළට ඇවිල්ලා උඩට යන්න පුළුවන්. ඔය එක විදිහට උල වගේ එහෙම උඩට යන්න පුළුවන්. අන්න ඒකත් විශේෂයි. ඔය කන්ෆර්මේෂන් දෙක මේ විදිහට තියෙනකොටම පැටර්න් එකක් හැදෙනවා නම් අන්න ඒක විශේෂම අවස්ථාවක්. මේ තියෙන්නේ මේක මං කියා දුන්න කතා එකින් එක පැහැදිලි කරලා තියෙනවා. මං කියා දුන්නේ අතන ඉඳන් සම්පූර්ණ කතා. මේක දැන් එකින් එක ඔයා ඔලුවට දාගන්න. W type complex RSI structure complete. මෙන්න මේ විදිහ complete වෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ බුලිෂ් එකේ අපිට මෙතනින් අර කලින් ඇඳගත්තා වගේ මාක් කරගන්න පුළුවන් මේ ලෙවල් එක බුලිෂ් එකේ ලෝ එකෙන්. මෙන්න මේ විදිහට. ඔය එකින් එක පැහැදිලි කරලා තියෙන්නේ මං කියා දීපු දේ එකින් එක පැහැදිලි කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට RSI එක මේ 30 ලෙවල් එක බ්‍රේක් කරගෙන උඩට එන ලෙවල් එක මාක් කරගෙන ඉන්න පුළුවන්. ඒකත් හරිය. ඊට පස්සේ ඔය එකින් එක කතා කරනවා දැන් මං කියා දුන්නේ එක. ඊට පස්සේ මෙන්න මෙතන ඉඳන් කියන්නේ ඒ ලෙවල් එක මාක් කරගත්ත. ඊට පස්සේ 1.13යි 1.618 අතර එනකොට මෙන්න මේ විදිහට RSI එක ආයේ 30න් පහළට යනවා. එතකොට අපිට එතනින් කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන් මාකට් එක අප් වෙනවා. එතකොටත් ඔයා බලන් හිටියොත් එහෙම මේ ලෙවල් එක බ්‍රේක් කරනකොට එතනින් හොඳ කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන්. මේ මාක් කරගත්ත ලෙවල් එක බ්‍රේක් කරනවා බලන් හිටියොත් ඒකත් වැදගත් වෙනවා. මේ අර මිඩ් පොයින්ට් මේක කියන්නේ අර අපි ඇඳගන්න මේ ලෙවල් එකත් ටෙස්ට් කරනවා කියලා. සමහර වෙලාවට මේ ටෙස්ට් කරලා තියෙනවා කියලා තමයි මෙතනින් කියන්නේ. මේ ලෙවල් එකත් රීටෙස්ට් වගේ කරලා තියෙනවා කියන එක තමයි කියන්නේ එතනින්. ඊට පස්සේ මෙතන ඉඳන් ඒ අදහස දෙන්නේ අර අපිට මේ RSI එකේ 50 ලෙවල් එක තමයි බ්‍රේක් කරලා යන්නේ. ඒ කියන්නේ මේක උඩටම යන්නත් බෑ වගේ. ඒ කියන්නේ උඩටම යන්නේ නැතුව RSI එකේ 50 ලෙවල් එක විතර බ්‍රේක් කරලා පහළට ආවිලා තියෙනවනේ. අර ඒ කියන්නේ 70 ලෙවල් එක හරියට යන්නේ නැතුව ඔය සාමාන්‍යයෙන් 60 කියලා අපි හඳුන්වන්නේ අර රෙසිස්ටන්ට් එකක් කියලානේ. අන්න ඒ වගේ අර RSI වල 60 කියන ලෙවල් එකකින් වගේ පහළට ආවිලා තියෙනවනේ. අන්න ඒකත් හොඳ කන්ෆර්මේෂන් එකක් ඒ පැටර්න් එකට තියෙන. ඒ විදිහට තමයි මෙතන ඉඳන් අදහස් කරන්නේ.
ඊළඟට ගියාම මේක අර අපිට මේ විදිහට පේන එක අපි අර සාමාන්‍යයෙන් RSI වල ගොඩක් වෙලාවට බලන්නේ ඩයිවර්ජන්ස්. එතකොට ඒක ඩයිවර්ජන්ස් එකක් වෙන්න තියෙන සම්භාවිතයත් වැඩි කියලා තමයි මෙතනින් කියන්නේ. එතකොටත් අර මෙතන කන්ෆර්මේෂන් ගොඩාක් තියෙනවා කියලා ඔයාලට තේරෙනවා ඇති. මේක බලනකොට ඔයාලට තේරෙනවා ඇති. දැන් එකින් එක ස්ටෙප් බයි ස්ටෙප් යනකොට මේවා ස්ටෙප් බයි ස්ටෙප්ම කතා කරන්න ඕනි දේවල් නෙවෙයි. මේ ස්ටෙප් බයි ස්ටෙප් යනකොට ඔයාලට ගොඩක් දේවල් තේරෙනවා මෙතන. මෙන්න මේ ලෙවල් එක අඳුර ගන්න පුළුවන්. මෙතන රීටෙස්ට් එකක් වගේ යනවා. ආයෙ පහළට එනවා. ඊට පස්සේ 1.1 1.6 1.8 8 සෝන් එකකින් අපිට මේ විදිහට පහළට ආවොත් එහෙම එතනින් එන්ට්‍රි හොයන්න පුළුවන්. එන්ට්‍රි හොයන්න පුළුවන් කියන්නේ අපිට මාකට් එක හැරිලා ගියොත් මෙන්න මේ වගේ පොයින්ට් එක බ්‍රේක් කරනකොට අපිට එන්ට්‍රි ගන්න පුළුවන්. අන්න මේ විදිහ අවස්ථා තමයි කියන්නේ. හරි. මේක දෙපැත්තරම වෙන්න පුළුවන්. දැන් මේක එක්ස්ටෙන්ෂන් එකක් විදිහට යන්නේ. කියන්නේ x එකෙන් පහළට එක්ස්ටෙන්ෂන් එකක් කියන අර එකෙන් එහාටනේ. ඒ කියන්නේ එකෙන් එහාට 1.13 ওই විදිහට යනකොට අපිට පැටර්න් එකක් වුණත් ඒ පොයින්ට් එකේ පොඩියට හැදෙනවනම් අපිට ඒකත් හොඳ කන්ෆර්මේෂන් එකක්. ඒ කියන්නේ මෙතන නිකන් අර රීටෙස්ට් කරන ලෙවල් එකකින් වගේ හැදෙනවනම් පොඩි පැටර්න් එකක්. ඒ කියන්නේ ලොකු විදිහට අපි පැටර්න් බලනවා. ඊට අමතරව මෙන්න මේ ලෙවල් එකේ පොඩි පැටර්න් එකක් වගේ හැදෙනවනම් ඒකත් හොඳ කන්ෆර්මේෂන් එකක් කියලා තමයි මෙතන ඉඳන් කියන්නේ. ඔය එක එක පැටර්න් යනම කියලා. ඒ කියන්නේ ඕල්ටර්නේට් බෑට් පැටර්න් මේ විදිහට කියලා තියෙන්නේ. මෙන්න මේ විදිහේ පැටර්න් එකක් විදිහට වැඩ කරනවා නම් ඒ වගේ නුත් ලොකු කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන්. මේක දැන් එතකොට ඒක ඇවිල්ලා අර 1.13 1.6 1.8 අතරටම යන්නේ. පැටර්න් කියන්නේ වෙනස්. පැටර්න් වල හැදෙනකොට මේ 0.8 එතකොට බැට් පැටර්න් එක. ඔව් බැට් පැටර්න් එකනේ. බැට් පුලිෂ් බැට් පැටර්න් එක. එතකොට ඒ විදිහට හැදෙනකොට ඒ වගේ තැන් වලුත් කන්ෆර්මේෂන් ගන්න පුළුවන්. එතකොට ඔයාලට තේරෙනවා ඇති මේ කන්සෙප්ට් එකේ තියෙන ඒ කියන්නේ ගැඹුරටම හිතලා හදපු කන්සෙප්ට් එකක් වගේ එකක් නේ ඔය කට්ටියට. මං හිතන්නේ තේරෙනවා ඇති. මේක ගැනත් ඔය විදිහට කරගෙන යනකොට ප්‍රශ්න තිබ්බොත් එහෙම අපි කොහොමද ලයිව් ඔය කට්ටියත් එක්ක මේ ගැන කතා කරනවා. මේ විදිහ පොයින්ට් අරගෙන පෙන්නනවා. මේ විදිහට අපිට මේක මේ විදිහට ආයෙ වීඩියෝ එක බලනකොට මේ මම මේව නෝමල් කියලා දුන්නට ඔය කට්ටියට පුළුවන් මේකේ රූප සටහන් තියෙනවා. මේ රූප සටහන් බලන්න. මේ වීඩියෝ එක නවත්ත හොඳට රූප සටහන් අඳින්න බලලා මාකට් එකේ වගේ තැන් හොයන්න. ඒක ඔය කට්ටිය තනියෙන් කරන්න ඕනි වැඩ. අර ඒ කියන්නේ මට පුළුවන් ඔය කට්ටියට පාර පෙන්නන්න පොවන්න විදිහක් නැහැ. බලමු ඉස්සරහට පොවන්න විදිහක් තිබ්බොත්. හරි. ඊට පස්සේ මේ අර කතාවමයි අර මම මූලිකව කියලා දුන්න කතාවමයි. ඒක ඔළුවේ තියාගෙන මේ chart දිහා බලන්න. එතකොට ඔයාට අර අමතර කතා කරන්න තරම් දෙයක් නැහැ. දැන් මේකේ රූප සටහන් බලලා ඊට වැඩිය මීට වැඩිය දෙයක් කතා කරන්නත් අපිට නැහැනේ. අපිට ඕක අඳිනකොට එන ප්‍රශ්න තමයි ඔය කට්ටිය අපිට යොමු කරන්න ඕනේ. එතකොට තමයි අපිට ඒ වගේ ඉගෙන ගන්න තැන් ගොඩක් සෙට් වෙන්නේ. එතකොට මේ ක්‍රමයේ ඇතුලේ ඔය කට්ටියට දැන්ටත් මේ වීඩියෝ එක බලනකොට මේ වීඩියෝ එක දැන්ට බලන ටිකේ යනකොටත් ඔය කට්ටියට තේරෙනවා මේක ගොඩක් සාර්ථක වෙන්න පුළුවන් මෙතඩ් එකක් කියලා. හරි. මේ තියෙන්නේ තවත් විශේෂ අවස්ථාවක්. මෙන්න මෙතනින් දැන් අර RSI එකත් මෙහෙම ඇවිල්ලා මෙහෙම හැදෙනකොට මෙන්න මේ ලෙවල් එක බ්‍රේක් කරනකොටත් අපිට මේ ලෙවල් එක බ්‍රේක් කරනකොට මේතන මේක බ්‍රේක් කරනකොට අපිට මෙහෙම වෙලා රීටෙස්ට් එකක් ඇවිල්ලා උඩට යයි. අන්න ඔය වගේ පොඩි තැන් අපිට හොඳට හයිලයිට් කරලා බලා ගන්න පුළුවන් මෙතන ඉඳන්. ඊට පස්සේ ඔය හයිලයිට් කරලා බලලා ඒ වගේ තැන් වලින් අපිට හොඳ එන්ට්‍රි හොයන්න පුළුවන්. ඒකට පුරුදු වෙන්න කාලයක් යනවා. හැබැයි මාසයක් වගේ කාලයක් ඇතුළතදී පුරුදු වෙන්න පුළුවන්. අර අතන ඉඳන් කිව්වේ මම සරලව හිතලා බැලුවොත් එහෙම මෙතනට එනවා නම් මේක බ්‍රේක් කරනකොට ඒකත් හොඳ කන්ෆර්මේෂන් එකක්. ඒ වුණාට එහෙම නැතත් මේක ඇවිල්ලා අනිවාර්යෙන් හොඳයි. ඒ කියන්නේ මේ වගේ තැනක් ඇදිලා ආයෙ රීටෙස්ට් කරලා ඒ විදිහට යනවා. ඒ කියන්නේ කරලා යන්න නැති වෙන පුළුවන්. ඒ වුණාට මේ විදිහට තැන බ්‍රේක් කරාම RSI එකේ මේ විදිහට හැදෙන තැන බ්‍රේක් කරාම ඒක හොඳ කන්ෆර්මේෂන් එකක් කියලා තමයි කියන්නේ.
අපිට ඕක මේ විදිහට කතා කරනට වැඩිය මාකට් එකට ගිහිල්ලා ඇප්ලයි කරනකොට තමයි ඔය දේවල් හොඳට තේරෙන්නේ. ඒක නිසා මේ වීඩියෝ එකට විතරක්, ඒ කියන්නේ මේ වීඩියෝ එකෙන් ගන්න දේට විතරක් කොටු වෙන්න හදන්නේ. අපිත් මෙතනින් ওই කට්ටිය මේ ටික විතරක් කියා දීලා මේක කෝස් එක ඉවර කරන්නේ. මේක අපි ලයිව් සෙෂන් අරගෙන අපි ප්‍රැක්ටිකල් කරලා මේ විදිහට තමයි කරන්නේ. මේකේ අරගෙම බෙයාරිෂ් පැත්ත කතා කරන්නේ. මේකේ මම මේ ටික යවන්න ওই කට්ටියට මාක් කරගන්න පුළුවන් අර කතාව මම කලින් ගියා දුන්න කතාව ආයෙ බලලා මේවා ඇඳගෙන ඒ විදිහට මේක ඔලුවට දාගන්න. මීට ඔලුවට දාගන්න. ඩයිවර්ජන්ස් ගැන සැලකිලිමත් වෙලා මේක එන්ට්‍රි හොයන්න පුළුවන්. මේ හැම දෙයක්ම ඔලුවට හිමීට දාගන්න. හරි. මම මේ ටිකට ලොකු කාලයක් වෙන් කරන්නේ. මොකද මේ දේවල් වලට ලොකුවට කාලයක් වෙන් කරන එක බොරු වැඩක්. දැන් අවශ්‍ය දේ ඔය කට්ටියට කියා දීලා තියෙනවා. ඒ දෙයින් දැන් ඔය කට්ටිය ප්‍රැක්ටිස් කරන්න තියෙන. ඊට අමතරව අපේ ලයිව් සෙෂන් තියෙනවා. ඒවට ජොයින් වෙන්න. ඔය කට්ටියට තියෙන ප්‍රශ්න යොමු කරන්න. ඒවා අපි Q&A සෙෂන් දාගෙන අපි ඒවා කතා කරනවා. මේකින් එකට යවනකොට ඔයා නතර කරලා ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. නැත්නම් ස්ක්‍රීන්ෂොට් නම් ගහන්න එපා. ඒක ඇඳලම තියාගන්න. අඳින්න පුරුදු වෙන්න. අපි ඊට අමතරව දැන් ගත්තොත් අපි ඊට අමතරව ඔය කට්ටියට මේ පැටර්න් ටික එහෙම තියෙන මේ PDF එකක් වගේ එකක් දෙනවා. ඔය කට්ටියට ලේසිවට අපි ඒකත් මේක ඉවර වෙනකොට ඔය කට්ටිය ඉවර කරනකොට ටෙස්ට් එකක් වගේ තියලා ඒකත් ඔය කට්ටියට දීලා තමයි අපි කෝස් එක අවසන් කරන්නේ කියලා. කෝස් එක අවසන් කරා කියලා අපේ මේක අවසන් වෙන්නේ නැහැ. ඔය කට්ටියට ඒ විස්තර අපේ කෝස් එක අවසන් කරාට පස්සේ දැනගන්න හම්බ වෙනවා. හරියට මේ ටික තමයි අපිට අද කතා කරන්න තියෙන්නේ. මම අර ලොකුවට කතා කරන්න ගියේ නෑ. ප්‍රැක්ටිකල් අරගෙන මේ ටික ඔය කට්ටිය බලලා ඔළුවට දාගත්තට පස්සේ ප්‍රැක්ටිකල් කරන එක තමයි සාර්ථකම ක්‍රමය. ඒක නිසා මේ ටික බලලා අපි ප්‍රැක්ටිකල් කරමු. එහෙනම් අපි හාමොනික් ට්‍රේඩින් ටියුටෝරියල් එක මෙතනින් අවසానයි. ඔය කට්ටියට දැන් තියෙන්නේ ප්‍රැක්ටිස් වෙන්න. හරි එහෙනම් මෙතනින් මේක ඉවරයි. මේ වීඩියෝ එක මෙතනින් අවසానයි. ඔයාලා ඔක්කොටම ස්තුතියි.